Hi guys, ඉතින් කොහමද? ඉතින් ඔන්න අද ඉතින් ඔන්න සුපිරිම ගේම් එකක් තමයි කරලා තියෙන්නේ කාර් ඩ්‍රයිවිං ඔන්ලයින් කියලා. ඉතින් මේක සුපිරි. ඉතින් මම මේ අලුත් මගේ channel එකේ මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම හිතාගත්තා මේකේ දාන්න මල්ටිප්ලේයර් විතරයි කියලා. මල්ටිප්ලේයර් ගේම්ස් විතරයි. තව කෙනෙක් එක ගහන ඒවා ඉතින් ඉන්න එක්කෙනෙක්. ඉතින් මගේ තව channel එකක් තියෙනවා ලයන් මෑන් කියලා. ඉතින් ඒගොල්ලෝ subscribe කරලා නැත්නම් නැහැ මම පළල description එකේ link එක දාලා තියන්නම්. ගිහලා ඒක subscribe කරන්න. ඒකේ නියම වීඩියෝස් short videos විතරයි ඒක වැටෙන්නේ. ඉතින් ඒක ෂොක් ඒකට දාන්න නියමිත වීඩියෝ එකක් මම දැන් අද මගේ මේ channel එකේ දානවා. අද මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා කියන්නේ අනිවාර්යෙන් short video එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ගිහලා බලන්න short video එක. ඉතින් මේ තියෙන්නේ මම අද යන්න වාහනය. ඉතින් මේ මං ගාව තව වාහන තියෙනවා. BMW ගන්න ටික කැතයි කියන්නේ මේ දුට මඩ වෙලා හැප්පිලා ගණන් ගන්න එපා. ආයි මෙන්න මේ තියෙන ඕෆ් රෝඩ් යන්න සුපිරි කැබ් එකක්. ආයි මේකේ ඉන්න ඕන දැන කියයි මම මේ ඔක්කොම වාහන හැම එකම වීඩියෝ එකක් පස්සේ කියනවා. අද යන්නේ මේ ෆෙරාරි එක විතරයි. මේකත් ඉතින් සුපිරි වண்டிයක් මං ගාව. ඔයා කියන්නේ මම BMW රතු එකේ ඉන්නද මේ ඉන්නේ. මෙයා ගන්න ඉතින් BMW දෙකකුයි Lamborghini එකකුයි තියෙනවා. ඉතින් මේ ෆෙරාරි එකත් එක්ක යන්න නම් ඉතින් මේ Lamborghini වගේ આવස් හොඳයි නේ. මං ගාව සුප්‍රා එකකුත් තියෙනවා. Lamborghini එකකුත් තියෙනවා. මොකද ඔයා ෆෙරාරි දෙන්නේ. මං අද ෆෙරාරි එන්නේ. ඊළඟ දවස් වල අනිත් වාහන වලින් එන්නේ. අද ෆෙරාරි. ඉතින් මේ ගේම් එකේ තව කාර් තියෙනවා. මේක තියෙනවා. මෙන්න මේක තියෙනවා. මෙන්න මේකක් තියෙනවා. මේකක් තියෙනවා. මේකක් තියෙනවා. මෙන්න මේ කැබ් එක තමයි ඉතින් මං ගාව දැන් තියෙන. මං ඔය ටයර් ලොක් කරලා හදලා ගත්තා. හරි ඉතින් guys ඔන්න මෙතන මෙන්න මේ කැලලත් මේ කැලල මෙන්න වාහනයක් තියෙනවා. ඉතින් මේ තියෙන වාහන මම තකවලා ගාපෙන්න යනවා. ඉතින් වීඩියෝ එක ගන්න හම්බෙන්නේ නැහැ. ෆෙරාරි එක තියෙනවා මෙන්න එතන. ඉතින් මේ කැලල වලට බෝරින් වගේ නෑ ස්කිප් කරන්න. මෙන්න මේ වාහනේ මොකද වෙලාද මන් දන්නේ නැහැ. මේ පට්ටම විතරයි තියෙන්නේ. අනේ මන් දන්නේ මොකද කියලා. සුප්‍රයි. ඉතින් මං ගාව ලක්ෂ ගාණක් තියෙනවා කියන්න බැරි වුණානේ. මෙන්න මෙතන ගෙවල් තියෙනවා. අන්න ඔයාලට කැමති ඔයාලට ආව ගමන් තියෙන්නේ මෙන්න මේක. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේක බම් බයි කරා. ඊට පස්සේ මෙන්න මේකේ තමයි දැන් මං ගාව තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ 2,50,000ක් තියෙනවා. 2,50,000ක් දීලා තව සුපිරි එකක් ගන්න බෑ. මං ගාව එච්චර සල්ලි මේ මොහොතේ තියෙන. ඒකට මම හම්බ කරලා එකක් ගන්නවම. මේවයි අරුනේ මේකට තියෙන්නේ මේ ගෙයක් නෙමෙයි ගෙවල් ගෙනත් වාගේ. අන්න කස්සට ගිහිල්ලා තියනවා නම් ආයෙත් සුපුරය. අද ඒක අස්සට මං ගෙනියන්නම්. හැබැයි ඉතින් අන්තිම වෙනකන් රැඳී සිටින්න. හරි ඉතින් ඔන්න ආවා අපි ගේම් එකට ආවා. ඉතින් අරයා තාම ආවේ නැහැ. යාගේ තාම ලෝඩ් වෙන ගමන් ලෝඩ් ඉන් වෙන ගමන් ඉන්නේ යා තාම. ඉතින් මම ඔයාලට මගේ ගේ පෙන්නන්නම් එතන. යංගෝ ගේ බලන්න. ඉන්න අනේ එහෙම බලුවඩ කරන්න එපා නේ. මම මොකද මාත් කරගෙන ඉන්න මම ඒ සුරපුරේ ඇස්තර යන්න ආස. ලොක්කේ කරලා දාලා ඉන්න. ඔව් ලොක්කේ කරලා දාලා එන්න. ඉතින් මෙන්න මේව තමයි ඇතුල් වෙච්ච ගමම තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ ඕම යන්න තියෙන්නේ. අන්න මේව ගිය ගමන් මෙන්න මෙතන මල් පොඩි ටිකක් තියෙනවා. පේඩියට ලස්සනට තියලා. ඉතින් මෙතන තියෙනවා සාලේ ඉන්න අර ටීවී බාන්න. හරිනේ මේ සාලේ. මේන් සාලේ. ඊට පස්සේ මෙන්න මෙතන කෑම කණ්ඩ කෑම මේස එතන. හරිනේ. මෙන්න තියෙනවා කිචන් එක. හරිනේ මේ තියෙන ඉතින් කිචන් එක මේ ෆ්‍රිජ් එක. හරිනේ ඉතින් මෙන්න මෙතන තියෙන චුටි බාත්රූම් එක. මේ සින්ක් එක ලොකු වැඩි තමයි ගණන් ගන්න එපා. ඒක එහෙම ඒක පොඩි දාන්න. ඕකේ නානෝ ඒක ලොකු වැඩි. ඕකේ නානෝ. ටැප් කරගත්තම නෑ. මෙන්න මෙතන තියෙන උඩ තට්ටුවේ තාම යාළුවනේ අත්තම කිව්වොත් මම මට ඇඩ් එකක් බලන්න ඉලා තියෙනවා. මොකද මට වතුර බින්දක් නෑ. කෑම ටිකක්වත් නෑ. මූ මැරෙන්න දෙන්නේ. අඩු ගන්නවා. අර පොඩ්ඩක් යනවා මොනටරි මං හිතන්නේ මේ මයික් එක ගහගන්න දෙන්න ඕනේ මේ හරි ඉතින් මේ මොනවාද දැන් මේ තියෙන ඉතින් සාලේ ඊට පස්සේ මේ දොරවල් නම් අරින්න බෑ මේ තියෙන මගේ සෙකන්ඩ් කාමර එක. ඒ කියන්නේ මේන් කාමර එක. මේක තමයි මේ ඉන්නම එක කාමරේ. මේන් කාමරේ. නෑ. මෙන්න මෙතන තියෙන උඩ තත්ත්වයේ පොඩි බාත්රූම් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මගේ ඒ කියන්නේ සෙකන්ඩ් කාමර එක. මෙතන ගෙස්ට් රූම් එක වගේ මම හැදුවේ ඒක. කවන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන උඩ තට්ටුවේ නැට් ටීවී බලන්න. මේ තියෙන පොඩි ටීවී එකක් එක්ක ඉතින් අඟල් 45 48 වගේ පොඩි ටීවී එකක්. ඉතින් අපි ලොකු ටීවී ගන්න නැහැ නේ. අඟල් 48 වගේ ලොකු පොඩි ටීවී ගන්න අපි. මෙතන පොඩි සෙට් සෝෆා එකක් තියෙනවා. මෙතන සෝෆා දෙකක් තියෙනවා. යට සෝෆා දෙකක් තියෙනවා. ඉතින් අපි එච්චර සල්ලි තියන අය නෙමෙයි ඉතින්. මේ තියෙන මෙතන සෝෆා එක. හරි අපි එළියට යන් ඉතින් මෙයාත් ආවා. හරි. අර දින එයාගේ වාහනේ. මේක තමයි එයාගේ වාහනේ. ඔයාලා කමෙන්ට් කරන් යන්න හાર્ට් එකක් මේ හાર્ට් නෙමෙයි. කමෙන්ට් කරන් යන්නකෝ මේ අපි දෙන්නගේ වාහන වලින් මොකද්ද ලස්සන වාහනේ කියලා. පළවෙනි කමෙන්ට් 10 මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නනවා. හරිද?
කමෙන්ට් කරන් යන්න. මොකද්ද ලස්සන වාහනේ කියලා. ඕකේ බොඩ්. බලන්න සබ් දෙන්නේ මාගේ වාහන. දැන් ඔය රේස් කරන්න හරි පොඩ්ඩක් ඉන්න. අපිට දුවන්න වෙන්නේ. දෙක්කනේ යාළුවනේ ආයෙ නිකන් දුවන්න දුන්නේ පොඩ ඉන්න. එදී ලොකු ගමනක් යන්න යන්නේ ඊට කලින් මේ අපි රීෆිල් කරගන්න ඕන අපේ ටැංකි ටික. ඔව්. මෙන්න මෙතනින් මේ හදන්න ඕනේ නැද්ද? ටික හප්පන් අපි හදාගන්න. ඔව්. නැත්තම් හරිනේ. ඒක තමයි කැතයිනේ. එහෙම කැතයි. මේ හරහා යනවා. ඉතින් මේ ගේම් එක පොඩි බග් එකක් එකකින් වාහන හරහා යන්නේ වාහන හැප්පෙන්නේ දුක තමයි. කවන්නේ එනකොට අපි සැලෙන්නේ. මගල්ලා දුක තද කරන් මහා මේලා කරන්නේ. හරි නේද අපි ගමන පටන් ගමු. ආයියා ඔබ යට වැදින පටන් ගද්දිම එන උරා. වෙන උරා කඩප්පයි වගේ නේද මේ ආයි පුතේ මේ. මම මේමින් පොට්ටක් ගන්න හරි මම බයන පොට්ටෙන් දාන්නේ. ඉතින් අද මේ මගේ අනිත් channel එකට වීඩියෝ එකකුත් කරනවා මේකෙන්ම. මෙහෙම මේ ගේම් එක මේ වීඩියෝ එකෙන් මාට අනිත් channel එකට ගන්න ෂෝට් වීඩියෝ එකකුත් කරනවා. අන්තිම වෙනකම්ම රැඳිලා සිටියේ. ඔය එන්නේ 100 ගානට. හරහා යනවා. මම ඉතින් මේ ස්පෝර්ට් මූඩ් අයින් කරලා යන්නේ ස්පෝර්ට් මූඩ් දාලා කියන මෙයා දුවනවා. හරි මාව වැටුණා රත් කරන්නේ. ඉතින් ඇබ්ඩ බල එමීට එනවා පිට පස්සෙන් මම ඉස්සරහට ගිහලා තමයි නවත්තන් ඉන්නේ. ඉස්සරහට ගිහලා සිරිනර බණ්ඩ නවත්තනවා එච්චරයි. එතකන් තමයි අපිට එන්න වෙන්නේ. කිව්වා වෙලා අදට මේ එන්න එපා කියලා. BMW එකට පුළුවන් ද මේ Ferrari එක හැප්පෙන්න මෙතන මොකද්ද ඒ? එයා කිව්වොත් වාහනේ ගන්න බෑ කියලා. ඉතින් ගත්තා නම් එයා ඉතින් ඩෙට්. ඉතින් මෙන්න මෙතන මේ පළවෙනි මාරක ස්ථානයක් ඒ දින ණය ගියා දින් එතන. ණය අපි ණය යන ස්ථානේ ඉන්නේ. එයාත් වත්තාවද දෙන්න නෑ නේද? මේ නාකි මිනිස්සු කොළඹ යනවද කොහෙද? කොළඹ නෙමෙයි මේ පැත්තෙන් යන්න වෙන්නේ කොහෙද? මන් දන්නේ නැහැ කොහෙද කඳු පන්තියක නුම් පයින් යනවා අතලෙකි මම වාහනේ යනවා. අඩෝ මෙතනින් කොහමද යන්නේ? මචං බොක්ක දාගෙන යන්නද? දාන් යන්නද? එපාද? පොඩි යුගේ හංකාරකම් බලංකෝ. දාන් යන්නද කියලා බලමුකෝ උඹ කොහමද මෙතන යන්නේ කියලා. උඹ මෙතනින් මොකෝ බිමට පැනලා ආයෙ උඩට නගින්නේ? ඒක තමයි නයිපන් ඉන්නවා බා. කොහමද යන්නේ බලමුකෝ. මෙතන මෙතන මාව හැප්පෙනවා. අඩෝ ඌ ජකිත් දෙයියද මොකෙද අම්මට තිරන්න ගල් උඩින් පැනගෙන යනවලු. අරු නෑ අන්න ගල් උඩිනුත් යනවා. හරි ඉතින් අර 20න් පැනලා අපේ කි. 20න් පැනලා අපේ කියලා මටත් සැක. එයා යනනේ මාරයන් පොඩක් ඉන්නවා මම වැටිලා තමයි ආව. දැන් යන්නේ දෙපා ගියෝනේ නිකන් හිටපන් දැන්. ඕ මෙන්න ඉතින් මෙතන දියැලක් තියෙනවා. ඉතින් ඔයා එනකන් අපි මේ දියැල ගාටලා ඉන්න ඉක්මනට එන්න. හරි ගයිස් ඉතින් ඔන්න අපි මේ දියැල ගාටලා ඉතින් වාහන නැත්තම් පොඩයිමු. ඉතින් අර එනකන් ඉතින් මේ ලස්සන දියැලේ view එක ඔයා බලන්න. ඉතින් කොහමද ලස්සන නේද දියැල? සුපිරි නේද? top 10 නේද දියැල? මෙන්න මෙතනින් පැනලා පැන්නොත් එහෙම පැන්න තමයි ආයේ වාහනේ ගාටන එන්න බෑ. එන්න පුළුවන්. මෙන්න මේ විදිහට 2250 දෙන්න වෙනවා. අපි මොන හරි කමු එතන. මේ තනියෙන් ගන්න බඩේ අයියා. ඒ වතුර ටික බෝ. මේක දෝෂයක් කියලා ඉතින් අරයා ගිහලා BMW එක දාලා මේ Lamborghini අරන් ආවා. Lamborghini තමයි තින්නේ මේ පොඩි කාර් මේක දෝෂයක් කියලා ඉතින් දන්නේ නැද්ද? ඩාඩුන් එනවා. ඔව් යා Lamborghini ඇවිල්ලා. ඉතින් මෙයාට කණ්ඩත් නැහැලු බොණ්ඩත් නැහැලු. එයා කෑම ඔක්කොම ඉවරයිලු. එයා මේ පණ කඩාගෙන යන ගමන් ඉන්නේ. නරන් දෙන්නේ. ඔව් යා. නරින්දා. යා ඉතින් ලාමක ටින්ටින් වගේ තමයි. මට කදින්න වෙන්නේ පිම්බල යනවා නේද? ස්පෝර්ට් මුඩ්ඩන් යන්න එපා පණ්ඩිතට ගන්න. ස්පෝර්ට් මුඩ්ඩන් ගිහලා බිමට නම් පස්සේ ගොඩ එනවා බොරු ඈ. මෙන්න මෙතන තමයි පන්තිය අක්තිමාති. මෙන්න මේ ගල් වලින් තමයි ගන්න අමාරු. ඉතින් අර ඕෆ් රෝඩ් වාහනේ තිබ්බ නේද? නිකන් ඒක දැනෙන්නේවත් නැහැ ගනවා. අයියෝ එකක් දැනෙන්නට ගලක් දැනෙන්නවත් නැහැ. මොන බලන්න යාළුවනේ මම යම්ම පොඩ අය. උයි
මේ පත ගලුනේ මේ ඉතින් මම දැන් කලින් කිව්වා වගේ මේ අපි දෙන්නගේ වාහනේ මොකද්ද ලස්සන වාහනේ කියලා මේ BMW එක ඕනේ නැහැ. BMW එක කැතයිනේ එකක් කොහොමද දන්නවනේ මේ මම කියන්නේ මේ මොනවද අනිත් වාහන වලින්. ඒ කියන්නේ දැන් මේ Ferrari එකයි Lamborghini එකයි මේ ලස්සන වාහනේ මොකද්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන් යන්න. ඉතින් අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. හරිද බිමද? නෑ නාලට දාලා වෙන්නේ. ඉතින් අරය එනවා අපි ආයෙ. අනික් මන්ට එන්නකෝ ලතා වගේ. ලාමක ටින්ටින් කියන්නේ නිකන්ද? ලාමක ටන්ටුන් ගන්න එනවා. නෑ ඔඩ්ඩෝ කවුද පොඩි එකෙක් මෙරලා නේද? පොඩි එකෙක් ලොකු එකෙක් දන්නේ කොහොමද මෙරලා මේ ගල්වල තොට කරලා. ඕ මේ හරි මං ඉන්න අන්න රු ගිහිල්ලානේ නෑ නේද? නෑ ගිහිල්ලා නෑ. ඕ ආර ඉන්නේ දුම් දාගෙන එනවා අර දුම් කෝච්චියක් වගේ. එයා ඉතින් තැන් තැන් වලින් මතු වෙනවා එයා. හරි අපි යන් ඉතින් මේ ස්ක්‍රීන් රෙකෝඩ් දැම්මාම මේ පොඩ්ඩක් ලැග් වෙනවා ගේම් එක. එහෙම තමයි ගණන් ගන්න එපා රුවන් යනවා හරි කඩාගෙන. ඉතින් අපිත් මොකද කොහොමද? අනේ මේ ස්පෝර්ට් මෝඩ් තයින් කරලා යන්නේ ඉතින් මේ බලන්න මේ ස්පෝර්ට් මෝඩ් ඕන ස්පෝර්ට් මෝඩ් අයින්. අන්න අර අතන බිම වැටලා. මැජික් එකක් පෙන්වන්නද? ඉතින් මේ උඩට ගන්න පුළුවන් එක වාහනේ තමයි මේ Lamborghini එකයි Ferrari උතනින් වැටුණා මෙන්න වගේ පර්වතයකින්. දැක්කද මම නේ කොහොමද Lamborghini වැඩ? කෙලින්ම ආය අත්තර මේ බොන්න මේ පුරුද්දට යනවද? මේ බොන්නේ මෙච්චර පත බෑ. මොකද මේ නෑ දුර්ගයකින් නෑ නපුරුද්දට ගොඩම වැටෙනවා. ඕ ඉන්න ගාම මේ තාම අපි දුමක් නම් පේනවා. එකම දුමාරේ දන්නවනේ දුමාර. කොහෙද යන්නේ? ඉතින් නම් ගත්තොත් නම් කපීර් එකක්. උඹෝතනින් ගත්තොත් නම් කපීර් එකක්. ආවගේ දැක්කේ. අපි ලොකේෂන් එකටත් ආවන්න වාගේ තියෙනවා. ඉතින් ඔයාගේ මේ මෙන්න මෙතනින් ගන්න වාගේ. මං කල්ලා ගන්න ඔය කැම්පිම ටික. හරි ඉතින් ඔන්න අපි අපේ ෆයිනල් ලොකේෂන් එකට අපි ආවා. මේ හරිම සතුටුයි. මෙයා ඉතින් මේ දුවගෙන යන්න ගිහිල්ලා මෙතනින් ගිහලා ස්නැක්ස් උයි ඩ්‍රින්ක් උයි අරන් ඉන්න. අපේ කොච්චරද මට මේ දවසේ යතේ සතින් ඉතියි. තියා කියන එක වල හරියට හුන්නද දන්නේ නැහැ. කන්න දෙන්නේ කාර්මික දෝෂ ගණන් ගන්න එපා. හැමදාම අපි ගාවත් තියෙනවනේ බඩු මේ තියෙන ඉතින් මේවල ගණන් තමයි මේ තියෙන ඕවල ගණන්. එයා ඉතින් එයා බයි කරගන්න ගමන් ඉන්නේ. බයියන් කෑවද කියන්නකෝ. බයියන් කාලා ඉන්නේ. කාචාම නෑ තාම කෑවේ. වාහනේ නම් හදාගන්න ඉතින් පල්ලයට යන්න ඕනේ. වතුරක් දීුවා. උඩ බඩගින් යන්නේ. දැන් එකක් හරිද? ආනන් යන්නේ. උඩින් මේ අගුල කැඩිලා ඔක දුම් හදන්න මේ Lamborghini විතරයි මම දන්න තරමින් නම් තාම දුම් යන එක හදන්න බැරි. Ferrari වලයි අනිත් වාහන වල නම් හදන්න පුළුවන්. ඕකේ හදන්න බෑ. මම හිතන්නේ මොකක් හරි මේ ගේම් එකේ අවුල. මෙහෙම ඇරලා මේ මෙන්න මෙතන මේ ටූල් සෙට් එක අරගෙන යූස් කියන එක මෙතන යූස් වෙනවා. අනේ යූස් දුන්නාම මේ එන්ජින් එක හදන්න පුළුවන්. අනේ ඔයාගේ වාහනේ පොඩ්ඩක් දෙන්න පුළුවන්ද මට යනකම්? ආයෙ යන්නේ අපි දැන් ඉතින් මේ වීඩියෝ එක හවරක් ගන්න තමයි යන්නේ. අනේ අපි මේක ඔම්මට සිරි. දැන් ඔයාලා මෙච්චර දැකලා මේ Lamborghini වෙන්නේ දැන් බලන්න Ferrari එකට වැඩ. කොහොමද ඒක? මොන බලන්න Lamborghini එක වැඩි ගල්ලි ගත්තා. මොන බලන්න අපේ වැඩ අඩෝචිරාවට මෙන්න මේක ඇරලා මෙන්න මේක සරෙන්න බලන්න. දැන් නේ. ඔන්න Lamborghini වැඩ දානවා.